ලෝකරූ රැජින තරඟාවලියේ හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් වටේදී ඇහෙන තවත් දුක්බර කතාවක්. ලෝකරූ රැජින තරඟය අතරතුර මේ විදියට ලෝකයේම හැඬ වූයේ සෝමාලියානු රූ රැජින වුණු සයිනබ් ජමා. ඇගේ ළමාවිය පිළිබඳව සිදු කළේ කම්පන සහගත හෙළිදරව්ව මේ වන විට ලෝකයේම අවධානයට යොමු කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ ඇගේ මව්බිමේ දිගුකාලීන හා දැඩි මතභේදාත්මක සංස්කෘතික පිළිවෙතක් වූ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ඡේදනය කිරීම පිළිබඳ ඛේදනීය තත්ත්වයේ පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමු කරවීමක් වුණා. වෛද්‍ය නොවන ක්‍රියාපටිපාටියක් ඔස්සේ ලිංගික අවයව ඡේදනය කිරීම හේතුවෙන් ඇයට ජීවිත කාලයේ පුරාවට අත්විඳීමට සිදු වුණු ශාරීරික සහ චිත්තවේගීය කම්පනයේ පිළිබඳ ලෝකරූ රැජින තරඟයේ ජාත්‍යන්තර වේදිකාවක් තුළ අනාවරණය කිරීමට ඇයගත් තීරණයම සිය සමාජයේ දැරියන් අත්විඳින කටුක සහ දරුණු ගණය අපරාධය පිළිබඳ නැවත වටයකින් ඇස්සරවීමට ඇයෙහිදී සමත් වුණා. මට වයස අවුරුදු 7 දී යහළුවන් සමග එලිමහනේ සෙල්ලම් කරමින් සිටන විට මාව අරගෙන ගිහින් මගේ ඇඳුම් ගලවලා මාව කාමරයකට රැගෙන ගියා. ගැහැණුන් පිරිසක් බ්ලේඩ්, කතුරු, පරණ ආයුධ ඇතිව මායනතුරු බලාගෙන සිටියා. එම කාන්තාවන් වෛද්‍යවරු හෝ එවැනි පුහුණුවක් ලද අය නෙමෙයි. සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නන් පමණයි. ඔවුන් මගේ ශරීරයේ මා කාන්තාවක් බවට පත් කළ ඉන්ද්‍රිය කපා දැමුවා. ඉන්පසු ඔවුන් ඇතුළත සහ පිටත යෝනි මාර්ගයේ කොටස් කපා ඉවත් කළා. මට මතකයි මම වේදනාවෙන් කෑ ගැහුවා. මොකද මෙම ක්‍රියාවලිය අතරතුර නිර්වින්දනයක් සිදු වුණේ නැහැ. කිසිම පහසුවක් දැනෙන්නේ නැහැ. ලේ සහ ഘോഷාකාරී නිහඬතාවයක් පමණයි. මට මතකයි මම ඇඬුවා. අයද සිටියා. නමුත් ඒ ගැහැණු අය මට කිව්වේ නිහඬ වෙන්න, නිර්භීත වෙන්න, ආඩම්බර වෙන්න කියා පමණයි. කැපීම අවසන් වීමෙන් පසු ඝන නූලක් වැනි යමකින් මගේ සමට මෙහුම් දැම්මා. මුත්‍රා සහ රුධිරය පමණක් පිටවීමට කුඩා සිඳුරක් පමණක් ඉතිරි වනසේ මෙම ක්‍රියාවලිය ලිංගික අවයව ඡේදනය ලෙස හැඳින්වෙන අතර ලිංගේන්ද්‍රයට දිය හැකි වඩාත් දරුණුම වද හිංසාවලින් එකකි. මෙම ක්‍රියාදාමයෙන් පසු මම අඳුරු කාමරයක වැතිර සිටියා. මගේ කකුල් තදින් බැඳ තිබුණා. සෝමාලියාවේ කාන්තාවන්ගෙන් 98%ක් අවයව ඡේදනයට ලක් වෙනවා. 98%ක් කියන්නේ විශාල අංකයක්. ඉතිරි 2% තාමත් අවයව ඡේදනය කිරීමේ වයසට ළඟා නොවූ කුඩා ලැඳරියන්ය. එහි අර්ථය මගේ රටේ සියලුම කාන්තාවන් මෙම ක්‍රියාපටිපාටියට ලක්වන බවයි. ඇයගේ කතාවේ අවසානය සනිටුහන් කළේ සියලු දෙනා කම්පනයට ලක් කරමිනි. සමස්ත කතාව අතරතුර ඇය හඬා වැටෙන අවස්ථා බොහෝ විය. එහෙත් තමා ජීවත් වන සමාජයේ සැඟවී ගිය සත්‍යයක් ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇයට තිබූ ධෛර්යයට හිස නමා ආචාර කළ යුතුය. ඇයගේ සුන්දරත්වය ලෝකයට හෙළි කරන අතරතුර ඇගේ ව්‍යාපෘතිය ලෙස එළි දැක්වූයේ සෝමාලියාවේ ගමෙන් ගමට ගෙදරින් ගෙදරට ගොස් සියලු මව්වරුන් දැනුවත් කිරීමයි. සංස්කෘතියට සම්ප්‍රදායට ගරු කිරීමට ලිංගික අවයව කපා දැමීමෙන් හැකියාවක් නැහැ. ඔබේ සිඟිති දියණියට වද හිංසා පැමිණවීමෙන් තොරවත් සංස්කෘතියට සදාචාරයට ගරු කළ හැකිය යන පණිවිඩය හැකිතාක් බෙදා ගැනීම ඇගේ සුන්දරත්වයේ අරුමුණ බව ඇය පෙන්වා දුන්නා. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.